කියලා පිළිගන්නවා MongoDB සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව. අපි එතකොට මීට කලින් මේ සීරීස් එකේ වීඩියෝ දෙකක් දාලා තියෙනවා. පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද MongoDB ඉන්ස්ටෝල් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න පුළුවන් විදිහට සෙටප් කරගන්න කියලා. එතකොට අපි දෙවෙනි වීඩියෝ එකේදී කතා කරා MongoDB database එකක් හදාගන්නේ කොහොමද? database එකක් delete කරන්නේ කොහොමද? database එකක් ඇතුලේ collections හදාගන්නේ කොහොමද සහ collections delete කරගන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ වීඩියෝ එකේ බලමු. මට කලින් වීඩියෝ එකේ පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. මම collections පිළිබඳව කතා කරනවා කියලා thumbnail එකේ දාලා තියෙනවා. මට ඒකේ මහ ලොකුවට collections පිළිබඳව මොකුත් කතා කරන්නේ නැහැ. මේ documents පිළිබඳව මොකුත් කතා කරන්නේ නැහැ. ඒකින්ද මේ නිවැරදි කිරීමක් කරන ගම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන ඉල්ලීමක් කරන ගම අපි වීඩියෝ එකට යනවා. එතකොට මම මගේ Mongo shell එක මේ වගේ open කරගන්නවා. open කරගත්තට පස්සේ ඔයාලට මේක මේ විදිහට තමයි පෙන්වන්නේ. මම font size එක පොඩ්ඩක් lock කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන simply enter press කරගන්න තියෙන්නේ. enter press කරාම අපේ MongoDB 27.0.16 කියන port එකට මෙහා connect වෙනවා. එතකොට අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද database එකක් හදලා තියෙන database බලාගන්න කියලා. එතකොට මෙතන මගේ database admin config local school.db කියලා database හතරක් පෙන්නනවා. මේ හතරෙන් මේ පළවෙනියට admin config local කියන තුන නම් database මේ MongoDB default ආපු database තුනක්. මේක නම් මම හදාගත්ත එකක්. මේක ඊට පස්සේ අපි බලුවා කොහොමද database එකක් හදන්න කියලා. එතකොට database එකක් හදන්න පාවිච්චි කරා use shopdb මේ විදිහට type කරාම අපි shopdb කියන database එකට switch වෙලා තියෙනවා. එතකොට මම කිව්වා shopdb කියලා database එකක් මෙතන compass එක මම replace කරලා බලනවා. එතකොට මෙතන database හතරක් තියෙන admin config local school.db කියන database හතර. එතකොට අපි හදුවා shopdb කියන එක මෙතන නැහැ. ඒ වුණාට shopdb කියන එක ඇතුළට switch වෙලා තියෙනවා. එතකොට මම ඒකට හේතු විදිහට කිව්වා අපි database එකක් හදාගත්තට database එක ඇතුලේ collection තිබ්බේ නැත්නම් අපිට දැන් database එක පෙන්වන්නේ නැහැ කියලා. එතකොට මේ use කියන command එක අපි පාවිච්චි කරද්දී ඒ නමට database එක දැන් already shopdb කියන එකට database එකක් තිබ්බනම් මෙයා කරන්නේ switch වෙන එක ඒ database එකට. එතකොට මෙතන ඒ විදිහට database එකක් තිබ්බේ නැත්නම් මෙයා කරන්නේ අලුතින් database එකක් ඒ නමින් හදාගන්න එක. එතකොට ඒක ඇතුලේ collections නැති නිසා තමයි ඒ විදිහට මොකුත් අපිට අතන MongoDB compass එකට ගියාට database එකක් තියෙනවා කියලා පෙන්වන්නේ නැත්තේ. සහ මෙතනත් පෙන්වන්නේ නැත්තේ. තාමත් admin config local school.db කියන ටික විතරයි තියෙන්නේ. එතකොට මම කිව්වා database එක delete කරගන්න විදිය ගැන. ඒකට අපි පාවිච්චි කරනවා db.drop data base කියන එක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරාම මෙතන okay 1 කියලා එනවා. shopdb කියන එක drop කරා කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි use කරමු school.db එක. ඔයාලා පේන විදිහට දැන් school.db කියන එකට switch වුණා. අපි ඒ database එක delete කරමු. අපි ඒකට පාවිච්චි කරන්නේ මොකද්ද? drop data base කියන command එක. හරි. අපි ඔයාලට මේක දැන් ඕනකට වඩා අකුරු දිනනවා නම් ඔයාලට පුළුවන් මෙහෙම cls site කරලා ඉවරලා මේක අයින් කරගන්න. එතකොට මෙතන show dbs කියලා අපි type කරාම දැන් ඇත්තටම තියෙන මෙතන database තුනක්. දැන් අපි අපේ අද වීඩියෝ එක කතා කරමු කොහොමද database එකක් ඇතුලේ collections හදාගන්නේ කියලා. කොහොමද collections ඇතුලේ documents add කරගන්නේ කියලා. අපි දැන් අද වීඩියෝ එක ගැන කතා කරමු. අපි මුලින්ම අපේ වීඩියෝ එකට යන්න කලින් database එකක් හදාගමු. ඒකට අපි නම දාගමු school.db කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන school.db කියන එකට switch වෙනවා. එතකොට අපි අද කතා කරන්න යන්නේ database එක ඇතුලේ තියෙන collections වලට කොහොමද documents insert කරගන්නේ සහ insert කරපු documents කොහොමද බලන්නේ කියලා. එතකොට මුලින්ම අපිට පුළුවන් අපේ database එක ඇතුලේ collection එකක් හදාගන්න. එහෙම නැත්නම් අපි database එකත් එක්ක වැඩ කරන්න බෑ. database එක පෙන්නන්නේ නැහැ. එතකොට අපි database එකක් ඇතුලේ collection එකක් හදන්න පාවිච්චි කරා create collection. මේක ඇතුලේ අපිට collection එකට නම දෙනවා. මම මේ school ගෙන් database එකට students කියලා collection එකක් හදා ගන්නවා. ඒත් එක්කම
මම තව collection එකක් හදා ගන්නවා. teachers කියලා. හරි. දැන් අපි බලුවොත් so dbs කියන එක පාවිච්චි කරලා ඔයාලට පෙන්නනවා මෙතන school db කියන එක දැන් හදලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේකට documents එහෙම නැත්නම් data insert කරගන්නේ කියලා. එතකොට මම ඔයාලට කිව්වා මේ db කියන එකේ තේරුම තමයි අපි දැනට වැඩ කරගෙන ඉන්න database එක කියන එක. එතකොට db කියලා මම enter press කරාම අපිට school db කියලා return එකක් වෙනවා. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ school db එක ඇතුලේ. එතකොට මම අපි මුලින්ම මේ documents insert කරන එක ගත්තොත් ඒකේ අපිට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට එක තනි document එකක් insert කරගන්න එක. ඒත් එක්කම අපිට පුළුවන් documents කිහිපයක් එකපාරට insert කරගන්න. එතකොට අපි තනි document එකක් insert කරගන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. ඒකට අපි පාවිච්චි කරනවා db. අපිට එතනින් ගියාට කියන්න ඕනේ මොන collection එක ඇතුළතද අපි document එක insert කරන්න යන්නේ කියලා. මම දැන් student කියන collection එක ඇතුළත data එහෙම නැත්නම් document එකක් insert කරගන්න හදන්නේ. එතකොට අපි මෙතන කිව්වා db. අපේ database එකේ දැන් ඉන්න database එකේ students කියන collection එකට insert කරගන්න ඕනේ මට එක data එකක් එක document එකක්. ඒක ඇතුලේ තියෙන ඕන data තමයි name කියන එක string එකක් විදිහට උදාර පස්සේ age කියන එක ඕනේ මට 28යි. පස්සේ city කියන එක මට දා ගන්න ඕනේ කෑගල්ල විදිහට. ඊට පස්සේ කරන්න තියෙන්නේ enter press කරන එක. එතකොට ඔයාලට මෙතන වෙනවා acknowledge true කියලා වෙලා තියෙනවා. ඒත් එක්කම insert id එක විදිහට ඔයාලට object id එකක් මෙතන auto generate වෙලා තියෙනවා unique id එක. එතකොට අපි බලමු අපි මේ විදිහට දැන් බලුවා පාවිච්චි කරේ db.student.insert1 කියන එක. කොහොමද මෙතන db කියන එක මම කිව්වා අපි දැනට වැඩ කර ඉන්න database එක. ඒකට ඒකේ තියෙනවා collection එකක් students කියලා. ඒ collection එකට මට insert කරගන්න ඕනේ එක document එකක් එහෙම නැත්නම් එක data එකක්. එතකොට මම කිව්වා මෙහෙම වචන දෙකක් එකතු වෙන තැන අනිවාර්යෙන් මේ දෙවෙනි වචනේ පළවෙනි අකුර capital වෙන්න ඕනේ. අපි බලමු දැන් කොහොමද අපේ collection එක ඇතුළට එකවර data කිහිපයක් add කරගන්න ඉන්නේ මම නැත්නම් insert කරගන්න කියලා. අපිට ඒක කියන්න පුළුවන් db. කියන අපි දැන් වැඩ කරන database එක ඒකේ collection එකක් තියෙනවා students කියලා. ඒ students කියන collection එක ඇතුළට අපිට කිහිපයක් insert කරගන්න ඕන data. ඒකට අපි පාවිච්චි කරනවා insert many කියන command එක. මම මෙතන වරහන වහගන්න හැමෝම මම enter press කරද්දි මේක code එක run වෙන්න පටන් ගන්නවා. එතකොට අපි insert1 කියන එකේ එක document එකයි add කරගත්තේ. එතකොට අපිට මේ විදිහට සංගල වරහනක් දාලා curly bracket එකක් දාලා data ටික add කරගන්න පුළුවන්. එතකොට අපි insert many එක පාවිච්චි කරන්නේ data කිහිපයක් insert කරගන්න. එතකොට අපි එතන අනිවාර්යෙන් මෙහෙම array එකක් විදිහට තමයි මේ data ටික insert කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන ඕනවට වඩා complexion එක මම පල්ලෙහා rule ට යන්නම්. ඉතින් සාමාන්‍ය විදිහට මේ වගේ මෙතන curly bracket දාලා name එක උපුල් age එක 24යි city එක Trincomalee. ඊට පස්සේ comma separator name එක Dilusa. ඊට පස්සේ age එක 26යි. එතකොට මම මේක city එකක් දාන්නේ නැහැ. එතකොට ඔයාලට MongoDB වල කරන්න පුළුවන් අපි SQL database එකක් හදුවොත් එහෙම ඒක අපේ table විදිහටනේ හදන්නේ. එතකොට මේ හැම table එකකම column name එකක් තියෙනවා. එතකොට අපි ඒකේ data එකක් insert කරේ නැහැ කියන්නේ ඒක null value එකක් විදිහට තමයි යන්නේ. එතකොට අපිට පුළුවන් මේකේ city එකක් දාන්න නැතුව ඉන්න. එතකොට
මේක සිටි එකක් දැම්මේ නැහැ කියන්නේ එතන null value එකක්වත් පෙන්නන්නේ නැහැ. ඇත්තටම document එක ඇතුලේ පෙන්නන්නේ name age කියන data දෙක විතරයි. එතකොට ඔයාලට පුළුවන් මේකට අදාළ නැති දෙයක් වුණත් දාගන්න. දැන් හිතන්නකෝ name age city කියන මේ තුන තියෙනවානේ. මම දෙවෙනි එකේ ඕනනම් මට පුළුවන් නිකන් CEO color එක දාමු අපි මෙන්ට brown වගේ. එතකොට අපිට අදාළම නැති data එකක් වුණත් මේක දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ අපිට පුළුවන් name එක විතරක් දාගන්න උනා. name එක විතරක් දාගන්න උනා අපිට පුළුවන්. එතකොට අපි මම දැන් මේක data තුනක් insert කරලා තියෙනවා. මම මේකේ 3 insert කරන්න. ඒකින්න මම මෙතන කමාවක් දාන්නේ නැතුව මේ කෝරි එක brackets එක වහ ගන්නවා. එතකොට අපි කලින් දැම්මා square bracket එක මුලින් මේක වහ ගන්න ඕනේ. ඊට අපි මේ වරහනත් වහගෙන enter press කරාම ඔයාලට පේනවා acknowledge true. insert id එක මෙතන index 0.1 2 කියලා index ටික වෙන්නවා. මේ ටික unique id ටික MongoDB එකෙන්ම generate වෙනවා. එතකොට මෙතන තියෙන විශේෂ දෙයක් තමයි SQL වල null value එකක් වගේ ගියාට මේක එහෙම යන්නේ නැහැ කියන එක. එතකොට එතන null value එකක් යන්න key එකක් නැහැ, value එකක් නැහැ, මොකුත් නැහැ. ඒ විදිහට තමයි කිහිපයක් insert කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද ඔයාලට පුළුවන් මේක ඕන නම් එහෙම CLS ගහලා clean කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද insert කරගත්ත data ටිකක් එහෙම නැත්නම් insert කරගත්ත document ටික ආයෙ එළියට අරන් බලන්න කියලා. එතකොට අපි ඒකට පාවිච්චි කරනවා db. අපේ collection එකේ නම මොකක්ද අපි data ගන්න යන එළියට students. ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරනවා command එක find කියන command එක. හරි. එතකොට ඔයාලට පේනවා මෙතන id එක පළවෙනි එකේ name එක උදාර, දෙවෙනි එකේ name එක උපුල්, තුන්වෙනි එකේ name එක dilution, හතරවෙනි එකේ name එක ආලෝක. එතකොට ඔයාලට පේනවා දැන් මේ වගේ age city තියෙනවා. මේකෙත් age city name ඔක්කොම තියෙනවා. මේකේ age name තියෙනවා, city නෑ, color එක තියෙනවා. එතකොට මෙතන කවුරුත් කියලා නෑ, error එකක් කිසිම දෙයක් ඇවිල්ලා නෑ. city එක නෑ කියලා error එකක් ඇවිල්ලත් නෑ. මේ අදාළ නැති color එකක් මෙතනට දාගෙන කියලා error එකක් ඇවිල්ලා නෑ. ඒ වගේ තමයි ඔයාලට කැමති data එකක් insert කරගන්න පුළුවන්. කැමති data එකක් insert කරන්න නැතුව ඉන්න පුළුවන්. මේකෙම තව තියෙනවා method command එක db. අපේ students කියන collection එකේ find කියන command එක මේක දාගන්නවා pretty කියලා. මේක දුන්නම මේකේ නම් එහෙම වෙනසක් වුන්නේ නැහැ. මට ගොඩාක් data තියෙන වෙලාවක මේක ලස්සනට format එකකට හැදෙනවා. ඒ pretty කියන එක එහෙම ලොකුට වැදගත් වෙන එකක් නෙමෙයි. උඩට මතක තියාගන්න නිකන් pretty කියන එක දුන්නාම මේක ලස්සන format එකකට හැදෙන එක තමයි වෙන්නේ ගොඩාක් data තියෙද්දි. ඊට පස්සේ අපි බලමු කොහොමද මොකක් හරි specific දෙයක්. ඒ කියන්නේ අපිට මේ නම කියන කෙනා කොහොමද එළියට ගන්න? එහෙම නැත්නම් මේ වයස තියෙන කෙනා කොහොමද එළියට ගන්න? මේ ගමේ කෙනා කොහොමද එළියට ගන්න? ඒ වගේ මොකක් හරි දෙයක් යටතේ මොකක් හරි condition එකක් යටතේ data එකක් එළියට ගන්න කොහොමද කියලා. එතකොට මම මේක clear කරගන්න මුලින්ම clear කරගෙන type කරගන්න db.students.find කියන එකේ. එතකොට මෙතන ලියලා තියෙන්නේ අපි db කියන්නේ අපි දැනට ඉන්න student school කියන database එක. ඒක ඇතුලේ collection එකක් තියෙනවා students කියලා. ඒ collection එකෙන් මට එළියට ගන්න ඕනේ මොන කෙනාවද? එතන අපි filter කරනවා. එතකොට අපි filter කරන්නේ කොහොමද? මට ඕනේ නම name එක උදාර කියලා කෙනෙක් අපි හැදුවා මට මතක විදියට. name එක උදාර කියන කෙනාවගේ විස්තර ටික මට ඕනේ. ඊට පස්සේ මම පාවිච්චි කරේ command එක db.collection name එක students. ඒකෙන් මට එළියට හරන් දෙන්න. එහෙම නැත්නම් හොයලා දෙන්න find කියන එක හොයලා දෙන්න name එක උදාර කියන කෙනාගේ විස්තර. ඊට පස්සේ simply enter press කරගන්න. එතකොට ඔයාලට පේනවා මෙතන name එක උදාර කියන කෙනාගේ age එක 28යි, city එක ගෑගෝල්, ඒ වගේ id එක මේ unique id එක යාගේ විල්ලා තියෙනවා. ඒ වගේ තමයි අපිට කිසියම් කෙනෙක් ස්පෙસિෆික් දෙයක් යටතේ data එකක් එළියට ගන්න ඕන නම් හොයා ගන්න ඕන නම් ඒ විදිහට තමයි කරන්නේ. එතකොට මේ වගේම තව අපිට මේ නම විතරක් නෙමෙයි මේ විදිහට මේක නම් ඔයාලා තාම දන්නේ නැහැ. සමහර කට්ටිය දන්නවා ඇති.
දැන් මේ ෆයින් කියන එක තුළ කියන්න පුළුවන් age එක gt 24. එතකොට මේ වගේ නමින් විතරක් නෙමෙයි ඔයාලට ෆිල්ටර් කරන්න පුළුවන්. ඔයාලට මෙතන කැමති විදිහකට දීලා තියෙන කී එකකට වැලියු එකකට කැමති විදිහකට ඔයාලට ෆිල්ටර් කරන්න පුළුවන්. එතකොට මම මේ කරපු එකේ තේරුම තමයි DB කියන අපි දැන් වැඩ කරන database එකේ students කියන collection එක ඇතුලෙන් මට හොයලා දෙන්න age එක greater than මේ $GT කියන එකෙන් අපි අදහස් කරන්නේ greater than කියන එක 24ට වඩා. age එක greater than 24ට වඩා. ඒ කියන්නේ age එක 24ට වඩා වැඩි වෙන කට්ටියව මට රිටර්න් කරලා දෙන්න. එතකොට රිටර්න් එකක් විදිහට අපිට ඇවිල්ලා තියෙනවා උදාර වයස 28යි. එතකොට city එකේ name එක dilution, age එක 26යි, color එක brown. එතකොට ඒ විදිහට තමයි අපි අදාළ මොකක් හරි අපි තියෙන සාධකයන් මත data එහෙම නැත්නම් documents හොයලා ගන්න රිටර්න් කරගන්නේ මේ විදිහට තමයි. අපේ collection එක ඇතුලේ කොච්චර documents අපිට තියෙනවද කියලා බලා ගන්න ඕනේ නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට db. අපේ collection එක ඊට පස්සේ මෙතන අපිට කියන්න පුළුවන් count document 4යි. එතකොට ඔයාලට වෙනවා count documents කියන command එකත් එක්ක අපිට අවිලා තියෙන return එක 4යි. එතකොට අපි බලමු ඇත්තටම මම MongoDB compass එකට යනවා. මේක රීප්ලේස් කරගන්න එකපාරක් රීප්ලේස් කරාම school DB එක පෙන්නනවා. ඒක student කියන එක ඇතුළට යනවා. ඇත්තටම 4යි තියෙන කියලා අපි දැන් බලා ගන්න. එතකොට මේ තියෙන උදාර, උපුල්, දිලුෂ, ආලෝක කියන 4යි තියෙන්නේ. ඊපස්සේ මෙතන ඔයාලට පෙන්නනවා මෙතන 4යි තියෙන්නේ කියලා. එතන 4යි තියෙන්නේ කියලා පෙන්නනවා. එතකොට ඒ වගේ තමයි database එක ඇතුලේ අපේ collection එක ඇතුලේ documents කීයක් තියෙනවද කියලා බලාගන්නේ ওই විදිහට තමයි. එතකොට අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. අපි ඊළඟ වීඩියෝ වලින් ඉදිරියට මේකේ beginner level එකේ ඉඳලා advanced level එක වෙනකන් අපි හැම දෙයක්ම විස්තරයතුව කතා කරමු. එතකොට වීඩියෝ එක ඉවර කරන්න කලින් මම එක දෙයක් ඉල්ලනවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගම ඉතින් එහා පැත්තේ තියෙන bell icon එක click කරගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එසනින් notification එකක් කරා එන්න ගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි කියලා කියන ගමන් අද වීඩියෝ එක ඉවර කරනවා.